අදත් මගේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන් ජපානයේ තියෙන රස කෑමක් අරගෙන ආවේ. ස්වන් රැකියාවක් කරන ඔයාටත් මේක හොඳ අයිඩියා එකක්. මම මෙතන සාමාන්‍ය ලොකු බතල ගෙඩියක් අරගෙන තියෙනවා. මේක හොඳින් සෝදලා දෙපැත්තේ කොන් කපා ගන්න. ඊට පස්සේ මේ වගේ පැත්තට පිටි කපා ගන්න. ගොඩාක්ම හීනියටත් කපා ගන්න එපා. පුළුවන් නම් මේ වගේ සයිස් එකට කපා ගන්න. දැන් මේ පෙති මේ විදිහට දිග අතට කපා ගන්න. මේ විදිහට ඔක්කොම ටික කපාගෙන මේ වල තියෙන කහට යන්න ඇල් වතුර එකකට දාලා විනාඩි 15ක් විතර මේක තියලා තියන්න. විනාඩි 15කට විතර පස්සේ මේකේ තියෙන වතුර බේරගෙන මේකේ තියෙන තෙත ගතිය හොඳටම නැති කරගන්න ඕන. මේ විදිහට කිචන් පේපර් එකකින් පිහලා හරි එහෙම නැත්නම් අවුවේ ටිකක් තියලා හරි මේකේ තියෙන තෙත ගතිය හොඳින්ම නැති කරගන්න ඕන. දැන් මම මේක බෙද ගන්නයි යන්නේ. හැබැයි මම මේක ගැඹුරු තෙලේ නෙමෙයි වදින්නේ. ඔයාට ඕන නම් මේක ගැඹුරු තෙලේ උනත් බෙද ගන්න පුළුවන්. දැන් මම මේක මේ විදිහට භාජනයකට දාගෙන ඒකට උඩින් තෙල් දා ගන්නවා. ගොඩාක් තෙල් දාගන්නේ නැහැ. දැන් මේ ටික ලා දුඹුරු පාට වෙනකන් හොඳින් බෙද ගන්න. ඔයත් ගැඹුරු තෙලේ බදින්න නැත්නම් බතලවල භාගයකටත් වැඩිය උඩට එන්න තෙල් දාගන්න. මේක ජපන් අයගේ රසම රස ස්නැක් එකක්. ඉතින් ලොකු මුදලක් යන්නෙත් නෑ. ගෙදර ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. මේ විදිහට හදලා බලන්නකෝ. මේ විදිහට ඔක්කොම ටික බෙදගෙන පැත්තකින් තියාගන්න. දැන් වෙනම භාජනයක් අරගෙන ඒකට සීනි මේස හැඳි 4ක් දාගන්න. සීනි ප්‍රමාණවල ඔයා හදන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒකට වතුර මේස හැඳි 1/2ක් එකතු කරගෙන ලිප ඔන් කරන්න කලින් මේ විදිහට මේ සීනි වතුරයි හොඳින් කලවම් කරගෙන ලිප ඔන් කරන්න. ඊට පස්සේ දැන් මේක මේ විදිහට හොඳින් දිය වෙලා මේ විදිහට සුදු පාට බුබුලු දාගෙන ඉද්දි අපේ බතල ටික එකතු කරගන්න. එකතු කරගෙන හොඳින් කලවම් වුණාට පස්සේ ලිප ඕෆ් කරන්න. ඊට පස්සේ ලිප ඕෆ් කරලා මේ විදිහට හිමීට කලවම් කරගන්න. ඔන්න දැන් මේක ගානට ඇවිල්ලා තියෙන්නේ. මේක මාරම රසයි. එකපාරක් කන්න ගත්තොත් ඇත්තමයි මේක නවත්ත ගන්න බෑ. ඔයා සීනි කන්න කැමති නැති කෙනෙක් නම් මේක හදන්න එපා. මේක පොඩ්ඩක් කන්න ගත්තොත් ඉතින් නතර කරගන්න බෑ. අපේ ගෙදර නම් මේක එක දවසින්ම ඉවර වුණා. ඔයාලත් මේක හදලා බලන්නකෝ. අප හැතිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් හමු වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.